ඩිජිටල් ස්ක්‍රීන්ස් නිසා නිතරම ඇස් වලට අපහසුතාවයන් ඒත් එක්කම ඔළුවේ කැක්කුම ඇස් වේලිලා වගේ තත්ත්වයන් තියෙනවාද? එහෙනම් මේ ටිප්ස් ටික කරලා බලන්න. පළවෙනි කාරණාව තමයි 20-20-20 rule කියන එක. ඉතින් මේකෙන් පැහැදිලි කරන්නේ ඩිජිටල් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන වැඩ කරනකොට විනාඩි 20කට සැරයක් අඩි 20ක් ඈතින් තියෙන දෙයක් දිහා තප්පර 20ක් ඕගොල්ලන් බලන්න. ඒත් එක්කම ඇස් වලට පොඩි රිලැක්සේෂන් එකක් දෙන්න. ඕගොල්ලන්ගේ වර්ක් එන්වයරන්මන්ට් එකේ මේක ඕගොල්ලන්ට පහසු විදිහකට කරන්න අඩුතරමේ පැය භාගයකට සැරයක්වත් ඇස් වලට පොඩි රිලැක්සේෂන් එකක් දෙන්න. දෙවෙනි කාරණාව තමයි ඔයගලගේ ඩිජිටල් ස්ක්‍රීන් එකේ තියෙන බ්‍රයිට්නස් එක වර්ක් එන්වයරන්මන්ට් එකේ අවට තියෙන ලයිට්ස් එක්ක සම මට්ටමක තියාගන්න. ඔයගලගේ වර්ක් එන්වයරන්මන්ට් එකේ වැඩිපුර ලයිට්ස් තියෙන තැනක නම් වැඩ කරන්නේ කම්පියුටර් එකේ හරි මොබයිල් ෆෝන් එකේ හරි සාමාන්‍ය හොඳ බ්‍රයිට්නස් එකකින් තියාගන්න. ඒත් එක්කම ටිකක් අඳුරු නැත්නම් ඩාර්ක් වර්ක් එන්වයරන්මන්ට් එකක වැඩ කරන කෙනෙක් නම් ඩිජිටල් ඩිවයිස් එකේ බ්‍රයිට්නස් එකත් අඩු කරගන්න. මේ බ්‍රයිට්නස් එක ඔයගලගේ අවට තියෙන ලයිට්ස් එක්ක සම මට්ටමක තියාගන්න එක ඔයගලගේ ඇස් වලට ලොකු පහසුවක් ගේනවා. තුන්වෙනි කාරණාව තමයි ඔයගලන් කම්පියුටර් එකක වැඩ කරන කෙනෙක් නම් සාමාන්‍යයෙන් ස්ක්‍රීන් ලෙවල් එක අතේ මට්ටමට තියාගන්න. ඒත් එක්කම පොඩ්ඩක් ඇස් මට්ටමින් යටට තියාගන්න එක ගොඩාක් ඇස් වලට පහසුයි. හතරවෙනි කාරණාව තමයි මේ ඩිජිටල් ඩිවයිස් එක වැඩ කරනකොට ඔයගලගේ බ්ලින්කින් රේට් එක ඇස් පිල්ලම් ගන්න වාර ගන්න වැඩි කරන්න. මොකද ඩිජිටල් ඩිවයිස් එක වැඩ කරනකොට නොදැනුවත් කමින්ම මේ ඇස් පිල්ලම් ගන්න වාර ගන්න ගොඩක් අඩු වෙනවා. ඉතින් ඒ හින්දා හිතලම ඇස් පිල්ලම් ගහන්න. පස්වෙනි කාරණාව තමයි පැය 6ත් 8ත් අතර කාල සීමාවක් දිගටම ඩිජිටල් ස්ක්‍රීන් එකක් ඉස්සරහා ඉන්න කෙනෙක් නම් ගොඩාක්ම හොඳයි කම්පියුටර් ප්‍රොටෙක්ෂන් ලෙන්සස් දාලා ස්පෙක්ටකල් එකක් හදාගන්න එක.